සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා හැමෝටම. අදත් ලස්සන පැකේජ් එකක්. ඔන්න අද මල් එක පැල ලොකු කරපු ගස් 10ක පැකේජ් එකක් මුලින්ම තියෙනවා. හරිම ලස්සන සහ ඔයාලට පැල බෝ කරගන්න පුළුවන් ගොඩාක් නිරෝගී පැල සෙට් එකක්. ඉතින් මම එකින් එක ඔයාලට පෙන්නන්නම්. මුලින්ම ඉතින් ඉල්ලන කෙනාට මේකත් වෙන් කරනවා. හෙට කුරිය කරන්න පුළුවන්. ඉතින් මම එකින් එක ඔයාලට පැහැදිලිව පෙන්නන්නම්. මේ අලිලි එකක්. මේ පැල ලොකු කරපු ලස්සන කඳ පැල හදපු ඒවා. මෙයා බේබි පර්පල් හරි පිළිවෙලට හැදුණු ගස් ටිකක් ඉතින් පොඩි කොලේ ඉඳන් ඇවිල්ලා හරිම ලස්සනයි බේබි පර්පල්. මෙයා නැනෝ රෙඩ් එකක්. මේ විදිහට. මෙයා ෆැන්සි ෆීවර්. මුල් කාලේ බැංකොක් වලින් ආව වර්ග තමයි ඉතින් මේක වර්ගයක්. මෙයා වයලට් ලව්. මෙයා නිව් බ්ලැක් එකක්. මෙයා මිලියන් ෆ්ලවර්. මෙයා පින්ක් ප්‍රින්සස් කියන වර්ගය. හරිම ලස්සන මලක්. මෙයා රේන්බෝ එකක්. ඉතින් මේ මල් ලස්සන පැල 10 මල් කූඩෙම වාට රුපියල් 11,000කට ගන්න පුළුවන්. හරිම නිරෝගී පැල සෙට් එකක්. ඉතින් ඔන්න ඕනි කෙනෙක් ඉල්ලන්න ඉතින් මේ පැකේජ් එක විතරයි එක්කෙනෙකුට විතරයි දෙන්න තියෙන්නේ. තනි තනිව ගන්න පුළුවන් ගස් ටිකක් තියෙනවා. මෙයා ලිවියම් සීඩ් එකක්. හරිම ලස්සනයි. ඉතින් ඔන්න එයා ඕනි කෙනෙක් කතා කරන්න. ඊට පස්සේ මේ ෆ්ලෑෂ් එක මුල් හොඳට ඇදිලා තියෙන්නේ. හොඳට සීසන් টොප් කට් එකක්. මෙයා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ ලස්සන ෆ්ලෑෂ් එක ගහ පරණ වෙද්දි ගොඩාක් ලස්සන වෙයි. ලොකු මලක් පිපේ. ඉතින් මෙයා ගන්න පුළුවන්. ඒත් එක්කම මේ ෆ්ලෑෂ් එක ඒකටම සමානයි ටිකක්. මෙන්න මේ විදිහට. දෙකත් තනි තනියෙන් ගන්න පුළුවන්. ඒත් එක්කම මෙතන තියෙනවා සීඩ් ගස් 6ක්. මෙයා කළු පාට එකක්. ලොකු ගහක් මේ වගේ. මෙන්න මේ විදිහට. මේ පැකේජ් එකට මෙයා. ඊපස්සේ මේක සුදු පාට එක්කෙනෙක් ඉන්නවා. ඊපස්සේ මේක. ඊළඟට මේ ගස් දෙකේ එකක්. ඊළඟට මේක. මෙතන ගස් 6ක් තියෙනවා. මේ ගස් 6ම ඔයාට රුපියල් 7,000කට ගන්න පුළුවන්. හරිම ලස්සන පැකේජ් එකක්. ඒත් එක්කම මෙතන තියෙනවා පොඩි ගස් ටිකක්. මෙයා. ඊපස්සේ මෙයා. මේක එකම වර්ගයෙන් එකක්වත් නැහැ කියන්නේ වර්ග වෙනස් එකින් එකට මේක. ඉතින් මේ ගස් 6 වාට රුපියල් 5,500කට ගන්න පුළුවන්. ඔන්න ඉතින් වාසි පැකේජ් එකක්. මේ ගස් 6 5,500කට ගන්න පුළුවන්. ඕනි කෙනෙක් ඉන්නවනම් මැසේජ් එකක් දාන්න. ඉතින් පැහැදිලි ඇති කියලා හිතනවා. ඔන්න ඉතින් මේ විදිහට තමයි අද දවසේ පැකේජ් ටික මේ තියෙන්නේ. අර පැල 10 මුලින් පෙන්නපු. ඉතින් ඕනි කෙනෙක් ඉන්නවනම් මැසේජ් එකක් දාන්න. හෙට පැල ටික ඔක්කොම කුරිය කරනවා. හැමෝටම සුබ දවසක්.